හරි අද වීඩියෝ එකෙන් අපි බලමු මේ ඉන්ටර් VLAN routing. ඒ කියන්නේ VLAN දෙකක් හරි කීපයක් හරි අතරේ data route කරන්නේ කොහොමද කියලා. එතකොට කලින් වීඩියෝ වලදී අපි trunk port පාවිච්චි කරලා කලේ switch දෙකක තියෙන එකම VLAN එකේ device අතර communication allow කරපු එක. මේ වීඩියෝ එකෙන් බලන්නේ VLAN දෙකක තියෙන devices අතර communication allow කරන්නේ කොහොමද කියලා. අපේ setup එකේ නම් 192.168.10.0/24 network එකේ තියෙන computers උයි 192.168.20.0/24 network එකේ තියෙන computers උයි අතර communication allow කරන්නේ කොහොමද කියලා. එතකොට මේ inter VLAN routing වලට අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් ප්‍රධාන ක්‍රම තුනක් ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. පළවෙනි ක්‍රමය තමයි අපි interfaces කීපයක් තියෙන router එකක් පාවිච්චි කරනවා. දැන් මේ setup එකේ තියෙන්නේ අපි කලින් වීඩියෝ වලදී පාවිච්චි කරපු switch configuration එකමයි. එතකොට port 1 ඉඳන් 4 වෙනකන් තියෙන්නේ 10.0 network එකේ computers connect කරපු instructors VLAN එක. port 5 ඉඳන් 12 වෙනකන් තියෙන්නේ 20.0 network එකේ computers connect කරපු students VLAN එක. එතකොට මේ VLAN දෙක වෙනම switch වගේ වැඩ කරන හන්දා අපිට VLAN 10 වලටයි VLAN 20 වලටයි connect වෙලා තියෙන cable දෙකක් router එකකට connect කරලා මේ VLAN දෙක අතර routing කරන්න පුළුවන්. අපි මේක තවත් තේරුම් ගන්න ලේසි වෙන්න මේ physical setup එක logically අපිට මේ විදිහට හිතන්න පුළුවන්. 10.0/24 computers එක switch එකක තියෙනවා. 20.0/24 network එකේ computers තව switch එකක තියෙනවා. switch දෙකම router එකට connect කරලා තියෙනවා. අපි router configuration එක බැලුවොත් gigabit ethernet 0/0/0 interface එක instructors VLAN එකටයි gigabit ethernet 0/0/1 interface එක students VLAN එකටයි configure කරලා තියෙනවා. එතකොට මේ ක්‍රමේ වාසි තමයි මේ setup එක තේරුම් ගන්න ලේසි, configure කරන්න ලේසි. හැබැයි මේකේ තියෙන අවාසි තමයි මේක scalable නෑ. ඒ මොකද අපි මේකෙදි එක VLAN එකකට එක router interface එක ගානේ assign කරන්න ඕනේ. එතකොට මේ network එකේ VLAN 6ක් වගේ තිබ්බනම් මට මේ router එකේ interfaces මදි වෙනවා. දෙවෙනි ක්‍රමයට අපි කියනවා router on a stick ක්‍රමය කියලා. මේකෙදි අපි කරන්නේ switch එකේ VLAN කීපයක traffic අපි කලින් ගෙන ගත්ත trunk port එකක් පාවිච්චි කරලා router එකේ තනි interface එකකට connect කරනවා. මේ setup එකේ නම් අපි switch එකේ port 24 trunk port එකක් විතර configure කරලා තියෙනවා. switch එකේ configuration එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. port 24 trunk port එකක් විතර configure කරලා තියෙනවා. encapsulation විදිහට අපි 802.1q පාවිච්චි කරනවා. VLAN 10යි VLAN 20යි දෙකම මේ trunk port එකේ allow කරලා තියෙනවා. මේ කළු පාට cable එක පාවිච්චි කරලා router එකේ gigabit ethernet 0/0/0 කියන port එකට මේ trunk port එක connect කරලා තියෙනවා. ඊට පස්සේ මේ trunk port එකෙන් එන හැම VLAN එකකටම එක sub interface එක ගානේ router එකේ configure කරනවා. මේ වීඩියෝ එකෙන් අපි router configuration commands ගැන බලන්න යන්නේ නැහැ. හැබැයි මේ sub interface කතන්දරේ තේරුම් ගන්න එක වටිනවා. එතකොට අපේ setup එකේ නම් මේ router එකේ අපි cable එක connect කරලා තියෙන්නේ port gigabit ethernet 0/0/0 කියන port එකට. අපි මේකේ 0/0/0.10 කියලා sub interface එකක් හදනවා VLAN 10 එකට. ඒ වගේම 0.20 කියලා sub interface එකක් හදනවා VLAN 20 එකට. අපි මේ router එකේ show IP interface brief command එක run කළාම අපිට පේනවා අපි හදපු sub interface දෙකයි අපි ඒකට assign කරපු IP address ටිකයි. ඒ වගේම අපිට show IP route command එකනොත් මේ sub interface වල විස්තර බලා ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රමේ තියෙන වාසි තමයි අපිට කලින් ක්‍රමයට වඩා මේක scale කරන්න පුළුවන්. මොකද අපිට තනි trunk link එකක VLAN ගොඩක traffic අරන් යන්න පුළුවන්. ඒ වගේම අපිට router එකේ එක physical interface එකක් විතරයි පාවිච්චි කරන්න ඕනේ වෙන්නේ. මේකේ තියෙන වාසි තමයි මේ VLAN ගොඩක traffic තනි cable එකක අරන් යන හන්දා performance bottleneck එකක් එන්න පුළුවන්. ඒ වගේම router එකේ CPU එක මේ traffic routing handle කරන්න පාවිච්චි කරන හන්දා router එකේ performance bottleneck එකක් එන්න පුළුවන්. එතකොට මේ inter VLAN routing වලට අපි පාවිච්චි කරන තුන්වෙනි ක්‍රමයට අපි කියනවා layer 3 switch method කියලා. මේකෙදි අපි කරන්නේ layer 3 switch එකක් පාවිච්චි කරලා ඒකේ මේ SVI එහෙම නැත්නම් switched virtual interface configure කරලා ඒ හරහා routing කරනවා. එතකොට කලින් ක්‍රමවලදී වගේ මේකෙදි වෙනම router එකක් පාවිච්චි වෙන්නේ නැහැ. layer 3 switch එක ඇතුළේම තමයි routing වෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් switch එක කියන්නේ layer 2 ඒ කියන්නේ data link layer එකේ MAC address එක වැඩ කරන device එකක්. හැබැයි මේ setup එකේ තියෙන Cisco 3560G වගේ switch ගත්තම මේවා layer 3 ඒ කියන්නේ network layer එකේ IP address එකත් වැඩ කරන්න පුළුවන් devices. මේකෙදි අපි computers connect කරලා තියෙන උඩ switch එක layer 2 switch එකක් කියලා හිතමු. එතකොට ඒකේ trunk port එක විදිහට port 24 configure කරලා තියෙනවා. පහළ switch එකෙත් port 24 trunk port එකක් විදිහට configure කරලා තියෙනවා. පහළ switch එකේ අපි show IP interface brief
කමාන්ඩ් එක රන් කළාම අපිට පේනවා VLAN දෙක වෙනම ඉන්ටර්ෆේස් දෙකක් විදිහට තියෙනවා. ඒ දෙකට IP ඇඩ්‍රස් දෙකකුත් අසයින් කරලා තියෙනවා. එතකොට මේ අපි කලින් රවුටර් ඉන්ටර්ෆේස් වලට අසයින් කරපු IP ඇඩ්‍රස්ම තමයි මේ අසයින් කරලා තියෙන්නේ. එතකොට මේ ස්විච් එකේ නම් Gigabit Ethernet 0/0 ඉඳන් 0/24 වෙනකන් තියෙන්නේ අපිට ෆිසිකලි පේන කේබල් කනෙක්ට් කරන්න පුළුවන් ඉන්ටර්ෆේසස්. හැබැයි මේ VLAN 1 10 20 කියන්නේ ස්විච් එකේ අපි කන්ෆිගර් කරපු virtual ports. එතකොට මේ ක්‍රමේ වාසි තමයි ස්විච් එක ඇතුලේ රවුටින් වෙන්නේ හાર્ඩ්වෙයාර් ලෙවල් එකකින් හන්දා මේ රවුටින් සෑහෙන වේගකින් වෙනවා. රවුටර් එකක රවුටින් සාමාන්‍යයෙන් කරන්නේ සොෆ්ට්වෙයාර් ලෙවල් එකකින්. හැබැයි ලේයර් 3 ස්විච් වල මේක හાર્ඩ්වෙයාර් ලෙවල් එකකින් වෙනවා. ඊළඟට මේක ඕනෙම ලොකු නෙට්වර්ක් එකකට ස්කේල් කරන්න පුළුවන් එන්ටර්ප්‍රයිස් ග්‍රේඩ් සිස්ටම් එකක්. තව වාසියක් තමයි අපිට රවුටර් එකක් නැතුව ඉන්ටර් VLAN රවුටින් කරන්න පුළුවන්. මේකේ අවාසි තමයි අපිට මේකට මිලෙන් වැඩි ලේයර් 3 ස්විච් ඕන වෙන එක. දැන් කාට හරි හිතෙන්න පුළුවන් අපි මේ VLAN ඩිසයින් කළා ගාන වැඩි VLAN සපෝට් කරන ස්විච් අරන් නෙට්වර්ක් සෙග්මන්ට් කළාට පස්සේ ඇයි ආයි ඒ වතර කමියුනිකේෂන් allow කරන්න කියලා. මේකට ප්‍රායෝගික උදාහරණයක් ගත්තොත් අපි හිතමු අපි මේකට නෙට්වර්ක් printer එකක් කනෙක්ට් කරලා වෙනම printer VLAN එකක් හදලා තියෙනවා කියලා. එතකොට මේ instructors network එකේ ඉන්න අයටයි students network එකේ ඉන්න අයටයි මේ print out දාන්න printer VLAN එකට කනෙක්ට් වෙන්න වෙනවා. එතකොට අපිට instructors VLAN එකයි printer VLAN එකයි අතරයි students VLAN එකයි printer VLAN එකයි අතරයි කමියුනිකේෂන් allow කරන්න වෙනවා. එතකොට අපි මේ වීඩියෝ එකේදී සරලව inter VLAN routing පෙන්නුවට production network වල inter VLAN routing allow කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. production network වල inter VLAN routing control කරන්න අපි access control list වගේ දේවල් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට අපිට users ලගේ traffic data VLAN එකේ ඉඳන් printer VLAN එකට යවුවට printer VLAN එකේ ඉඳන් ආපහු data VLAN එකට traffic එන එක නවත්තන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට device manage කරන්න පාවිච්චි කරන management VLAN එකට IT staff එකේ ඉන්න VLAN එකේ ඉඳන් විතරක් අපි traffic allow කරන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකකින් inter VLAN routing ගැන අදහසක් එන්නේ නැති කියලා හිතනවා. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.